අද මම හිතුවා ටිකක් වෙනස් විදිහේ වීඩියෝ එකක් අරගෙන එන්න vlog එකක් විදියට මේක තමයි මගේ channel එකට මම අප්ලෝඩ් කරන පළවෙනි vlog එක. ස්ටිකර්ස් වල පොඩි වැඩ වගේක් තිබුණා. මල්ටි කියලා ඩිසයින්ස් ටික අප්ඩේට් කරගත්තා. ඉතින් මම හිතුවා සාමාන්‍ය vlog එකක් වුණාට පස්සේ වැඩිපුර උපදූපනේ කතා කරන්න. ඉතින් මම හිතුවා ටිකක් එතනින් එහාට ගිහිල්ලා අද පොඩි වෙනස් දෙයක් කතා කරන්න. පළවෙනි දේ තමයි අපි අද කතා කරමු මේ යන ගමන අතරතුර මම දැන් යන ගමන් ඉන්නේ මගේ ස්ටිකර් ඩිසයින්ස් ටික print එකට දෙන්න. මොකද මම ගොඩක් ආසයි ස්ටිකර් එකේ අර matte finishing එකක් තියෙනවාට. ඒ වැඩ ටික එතෙන්ට දෙන්න ඕන. ඒ වගේම ඩොකියුමන්ට් වල වැඩ ටික ඉවර වෙලා දැන් යන ගමන් ඉන්නේ ගාල්ලට. අපි කතා කරමු ඔයා පොඩි බිස්නස් එකක් කරන කෙනෙක් වුණත් large scale entity එකක් වුණත් ඔයාට ගොඩක් වැදගත් වෙන subject එකක් ඔයාට ගොඩක් වැදගත් subject එකක් තමයි cash flow management කියලා කියන්නේ. ගොඩක් ස්ටාර්ට්අප්ස් ෆේල් වෙනවා මෙන්න මේ cash flow management එක හරියට නොදන්න නිසා. උදාහරණයක් ගත්තොත් ඔයා දන්නේ නැත්නම් මුදල් ගාන කියන්නේ ඔයාට ඔයාගේ ඉන්කම් එක හොඳ වෙන්න පුළුවන්. ඔයාට බැරි වුණොත් ඒක හරියට මැනේජ් කරගන්න. ඔයාගේ cash flow එක අවුල් වුණොත් ඔයාගේ business එක ඉක්මනට වැටෙන්න පුළුවන්. ඔයාට පුළුවන් ඔයාගේ cash flow එක හරියට මැනේජ් කරගන්නවා නම් ඒක forecast කරන්න. හිතන්න ඔයාගේ business එකට යන හැම රුපියලක්ම ඔයාට එන හැම රුපියලක්ම ඒ වගේම ඔයා වියදම් කරන හැම රුපියලක්ම ඔයා රෙකෝඩ් කරන්න ඕන. ඒකට මම මුලදී පාවිච්චි කරෙත් Google Sheet එකක්. මොකද Google Sheet එක පාවිච්චි කරන්න ලේසි. Google Sheet එකට ඔයාට ඕන වෙලාවක access තියෙනවා. ඔයාට Gmail එකට access තියෙන ඕන වෙලාවක. ඉතින් ඔයාට පුළුවන් Google Sheet එකක් පාවිච්චි කරලා enter කරන්න. ඔයාට එන හැම රුපියලක්ම මේ වගේ වියදම් වෙන හැම රුපියලක්ම ඊට අමතරව මේ sheet එකෙන්ම රෙකෝඩ් කරගන්න. තව මාස 3ක් ඉස්සරහට ඔයාට කොච්චර සල්ලි ඕන වෙනවද ඔයාගේ operations ටික run කරගන්න ඔයාට ලාභයක් ආවේ නැති වුණත්. මොකද ගොඩක් දන්නවා අපි business startups ගොඩක් fail වෙනවා. එයාලට ඒක focus කරගන්න බැරුව එයාලා සල්ලි වල හිර වෙලා කරගන්න දෙයක් නැතුව අන්තිමටම පරිසරයේ මොකක් හරි බාහිර පරිසරයේ සාධක වලට චෝදනා කරලා සම්පූර්ණයෙන් business එක නතර කරලා දානවා. ඒකට හේතුව තමයි එයාලා හරියට focus කරන්නේ. ඒතර forecasting වැදගත් වෙන්නේ ඔයා දන්නවා එතකොට ඔයාට මාස 3ක operation ඔයාට කරගන්න පුළුවන් වත්කමක් මුදලක් ඔයා ගතේ තියෙනවා කියලා. ඒතකොට බොරුවට ණයවල හිර වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ freedom එක ඔයාට තියෙනවා මේ වෙලාවේ. මේ තියෙන්නේ මාකට් එකට අලුතෙන් එන්න තියෙන මගේ ෂැම්පෝ එක. මේක ඇන්ටි ෆංගල් ෂැම්පෝ එකක්. එතකොට මේක පාවිච්චි කරන්න පුළුවන් ගොඩක් දිලීර වගේ තත්ත්ව තියෙන දිලීර ආසාදනා මේ තියෙන සුරතා සතුන්ට. මෙන්න මේක ඊළඟට මෙන්න මේ බාම් එක එනවා. අලුත් බාම් එකක් මාකට් එකට එනවා. මේකත් ඇන්ටි ෆංගල් ඒ වගේම ඔය කසන තුවාල එහෙම තියෙන රෑෂස් වල ඇප්ලයි කරන්න පුළුවන් බාම් එකක්. ඉතින් මේකත් ගොඩක් කාලයක් රිසර්ච් කරලා තමයි මම මේ ෆයිනල් මාකට් එකට මේක අරගෙන එන්නේ. මගේ ප්‍රොඩක්ට්ස් වල දැනට ෂැම්පු වර්ග තියෙනවා. ෂැම්පු ප්‍රොඩක්ට්ස් තියෙනවා 4ක් මාකට් එකේ. දෙකක් තියෙනවා normal shampoo. අනිත් ඒවා medicated shampoo. එතකොට මේ සේරගෙම ස්ටිකර්ස් එහෙම ඩිසයින් කරන්නේ මල්ලි තමයි. බාම් එකෙත් මල්ලි ඩිසයින් කරා. ඒතකොට අද කරපු correction ටිකත් මල්ලි තමයි කරලා දුන්නේ. එතකොට ඒක මට free of charge කරගන්න පුළුවන් දැනට. බලමු සමහරට තව ඉස්සරහට මට ඒකට ගෙවන්න වෙයිද දන්නේ නැහැ. ඒ වගේම තමයි cash flow management එක ගොඩක් වැදගත් වෙනවා ඔයාගේ operations වල තියෙන අනවශ්‍ය වියදම් කපා හරින්න. මොකද ඒ අනවශ්‍ය වියදම් තියෙන තරමට අනවශ්‍ය වියදම් වලට ඔයා වැඩි බරක් දෙනකොට ඔයාට ඒ මුදල් වල ඇත්ත වටිනාකමෙන් ගන්න තියෙන ප්‍රයෝජනය ගොඩක් අඩු වෙනවා. ඒක නිසා ඔයා නිතරම ඒක හරියට forecast කරලා වැඩේ clean එකට කරගත්තොත් ඒ අනවශ්‍ය වියදම් වලට යන වියදම ඔයාගේ ව්‍යාපාරයේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් ආයෝජනය කරන්න පුළුවන්. ආයෙත් reinvest කරන්න පුළුවන්. මම කිව්වොත් මගේ ජර්නි එක පටන් ගත්ත තැන මම පේරාදෙණිය පශුවෛද්‍ය පීඨේ දෙවන වසර ඉගෙන ගන්නකොට තමයි ඇත්තටම මට අවශ්‍යතාවයක් ආවේ මගේම කියලා ප්‍රොඩක්ට් එකක් ලොන්ච් කරන්න. මිනරල් සප්ලිමන්ට් වලින් තමයි මම පටන් ගත්තේ. ඊට පස්සේ මම අපේ බයෝකෙමිස්ට්‍රි ඩිපාර්ට්මන්ට් එකේ ජයසූරිය සර්ව ගිහිල්ලා මීට් වෙලා ජයසූරිය සර් එක්ක කතා කරලා ඊට පස්සේ කොහොමද මේ වැඩේ ඇත්තටම කරන්නේ ෆයිනල් ඉයර් ප්‍රොජෙක්ට් එක විදිහට තමයි මම සප්ලිමන්ට් එක පටන් ගත්තේ මුලින්ම. ඊට පස්සේ යුනිවර්සිටි එකෙන් අවුට් වෙලා සෑහෙන කාලයක් මම ඒ ගැන රිසර්ච් කර ආයෙත් වැලියු එක එකට ඇඩ් කර ප්‍රොඩක්ට් එක ඩිවෙලොප් කරලා ඒ කියන්නේ මුලින් ඉඳලා ගත්තොත් මිනරල් සප්ලිමන්ට් එක මාකට් එකට රිලීස් කරන තැන වෙනකන් අවුරුදු 5ක වගේ ලොන්ග් ජර්නි එකක් තිබුණා. මොකද ඒක ලේසි නෑ. මොකද ඒවා ඒ අපි හදන සප්ලිමන්ට් එකේ හරියට බැච් එක මේන්ටේන් කරලා ඒ අදාළ ලැබ් වලට දීලා ඒව ඇනලයිස් කරගෙන ඒ රෙකෝඩ්ස් දිගට මේන්ටේන් කරන්න ඕන. ඒකට ලොකු ඉවසීමක් ඕන. මේක අවුරුද්දෙන් දෙකෙන් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඒ වගේම තමයි ෂැම්පෝ වලටත් ඒ වගේ ෂැම්පෝ එකක් ගොඩක් VDC එකට ෂැම්පෝ එකක් රෙජිස්ටර් කරලා තියන අය දන්නවා ඒක කොච්චර ලොකු ප්‍රොසෙස් එකක්ද කියලා.
ඒකට ලොකු ඉවසීමක් ඕන. දවසෙන් දෙකෙන් මාසෙන් අවුරුද්දෙන් කරගන්න බෑ. සෑහෙන ලොකු කැපවීමක් ඒ වෙනුවෙන් කරන්න වෙනවා. ඔයා මේ ෆීල්ඩ් එකේ කරනවා නම් ඉතින් මේ විදියට මම වෙටනරි ෆීල්ඩ් එක ගැන කතා කරාට අනිත් ෆීල්ඩ් වලත් ඒ වගේ ගොඩක් දිනු වෙච්ච අය ගත්තොත් ඒ මිනිස්සු එයාලගේ ජීවිතේ සෑහෙන දේවල් කැප කරනවා. වෙලාව, කාලය, එයාලගේ නිදහස ගොඩක් දේවල් කැප කරලා තමයි ඒ එම්පයර් එක බිල්ඩ් කරන්නේ. මේක ඔයාලට රිලේට් වෙන්නේ නැති වෙන්න පුළුවන්. සමහර විට ඔයා ඉස්සරහට මොනවා හරි දෙයක් කරන්න ඉන්න කෙනෙක් නම් ඒ වගේම ඔයාට අදහසක් තියෙනවා නම් ඔයා ආගම කියලා පොඩි බිස්නස් එකක් පටන් ගන්න. පළවෙනි ස්ටෙප් එක ඒක අදම තියන්න. මොකද ඒක පස්සට දාන්න ඒක ඇත්තටම තේරුමක් නැති වැඩක් වෙනවා. ඒක අපි පස්සට දාන්න අපේ කම්මැලිකම නිසා අපට ඕන දේවල් කරගන්න බැරි වෙනවා. කාලය වැදගත්. මොකද ප්‍රශ්න කියන දේවල් හැමෝටම වෙනවනේ. ඒතකොට මේ ප්‍රශ්න ටික මැනේජ් කරගෙන ඔයා මේ පළවෙනි ස්ටෙප් එක අද තිබ්බේ නැති වුණොත් සමහරට ඊළඟ දවසේ තව දවසක ඒක ඒ අදාළ දේ ඔයාට කරගන්න බැරුව යනවා. මමත් මුලින්ම මගේ ප්‍රොඩක්ට් එක ඩිසයින් කරලා ඒක මාකට් එකට ලොන්ච් කරලා ලොකු කාලයක් ගියා මට පොඩි හරි ප්‍රොෆිට් එකක් ජෙනරේට් කරගන්න. ඉතින් ඒන සල්ලි ඊට පස්සේ මම ක්ලිනික් එක වැඩ කරනවා. ඒ ක්ලිනික් එකේ වැඩ කරන ඒන ආදායමෙන් තමයි මම කරකවලා බිස්නස් එකට ආයෙ රීඉන්වෙස්ට් කරන්නේ රිටේන් ප්‍රොෆිට් විදියට. මොකද මම දැනට බැංක් ලෝන්ස් වලට ගිහිල්ලා නැහැ. ඉන්වෙස්ටර්ස්ලා ගාවට ගිහිල්ලා නැහැ. මේ බිස්නස් එකේ මගේ අවශ්‍ය සල්ලි එකතු කරගන්න. සාමාන්‍ය වෙන්න රිලේටඩ් බාම් එකක් හදලා ඒක රෙජිස්ටර් කරන්න කලින් ඔයාලට සිද්ධ වෙනවා ලැබ් එකකට ඇවලා ගොඩක් දේවල් තියෙනවා ඇනලයිස් කරන්න, චෙක් කරන්න. උදාහරණයක් විදිහට ඒක ඇප්ලයි කරාට පස්සේ සන්බර්න්ස් එනවාද, ඒතකොට ඒකේ pH එක, ස්ටැබිලිටි එක ඒ වගේ චෙක් කරන්න එක බාම් සාම්පල් එකකට සෑහෙන ලොකු ගාණක් යනවා. ඉතින් ඒ සල්ලි මම ඔක්කොම එකතු කරේ මම ක්ලිනික් වල වැඩ කරලා එහෙම එන සල්ලි තමයි මම රිටේන් ප්‍රොෆිට් විදියට දැම්මේ. මම බැංක් ලෝන්ස් වලට ඉන්වෙස්ටර්ස්ලා ගාවට ගිහලා සල්ලි එකතු කරගත්තේ නැහැ. ඊට අමතරව මම එන ප්‍රොෆිට් එක හැම කරකවලා ආයෙත් දැම්මේ බිස්නස් එකටම තමයි. දැනටත් එහෙම තමයි කරන්නේ. ඊට පස්සේ ස්ටිකර්ස් ටික ඩිසයින් ටික සේරම බලන්නේ මල්ලි තමයි ලොකු හයියක් විදියට ඒ ටික ඔක්කොම මට හදලා දෙන්නේ. මොකද ග්‍රැෆික් ඩිසයින් පැත්ත ලොකුට ටච් කරපු සබ්ජෙක්ට් එකක් නෙවෙයි මම. ඒ වගේම සමහර දවස් තිබුණා මම හදන ෂැම්පූ වල ඒ ප්‍රොසෙස් එකේ පොඩි ස්ටෙප් එකක් අවුල් ගියාට පස්සේ මට මතකයි මුල්ම දවස්වල කිලෝ 27 කිලෝ 28 මම විසි කරලා දානවා, ඩිස්කාඩ් කරනවා සෙඩිමන්ට් හැදෙන නිසා. එතකොට ඒ වගේ වෙලාවට ඉතින් සල්ලි නැති වුණා කියලා මම ලොකුවට දුක්ුණේ නෑ. හැබැයි මම දන්නවා මේක මම අතාරින්න නැතුව දිගටම කරන්නේ ඒක හරියන බව. ඒක හරියනවා කියලා මගේ හිතේ ලොකු විශ්වාසයක් තිබුණ නිසා. දැන් ගොඩක් තියෙන වෙටනරි ෂැම්පූ ගත්තොත් ඒ ෂැම්පූ වල තියෙන බේස් එක රෙගුලර් බේස් එකක්. එයාලගේ ඕන් බේස් එකක් එයාලට නෑ. හැබැයි මගේ ෂැම්පූ වලට මම දාලා තියෙන මගේම ෆෝමියුලා එක මගේ ඕන් බේස් එකක් මම අවුරුදු ගාණක් රිසර්ච් කරලා එතකොට ස්කින් එක පෙට් ස්කින් එකට හරියටම ගැලපෙන බේස් එක හදලා තමයි මම මගේ ප්‍රොඩක්ට් එක ෆයිනලි මාකට් එකට ලොන්ච් කරේ. ඔයාගේ බිස්නස් එකේ කෑෂ් ෆ්ලෝ එක හරියට වෙන්නේ නැත්නම් ඔයාට ඒන සල්ලි ටික හරියට මැනේජ් කරගන්න නැත්නම් ඔයාගේ ඔපරේෂන් සේරම සිංක් යන්නේ බොහොම පොඩි වෙලාවක්. අපි පොඩි උදාහරණයක් ගමු. හිතන්න ඔයාට පුළුවන් අද සේල් එකක් කරන්න. ඔයාගේ කස්ටමර්ස්ලා ඔයාට ඒ අදාළ මුදල ගෙවන්නේ 31 වෙනිදාට. හිතන්න අද පළවෙනිදා කියලා 31 වෙනිදා කස්ටමර්ස්ලා ඔයාට බිල් එක පේ කරන්නේ. හැබැයි ඔයා හිතන ඔයාගේ තව බිල් වගේක් තියෙනවා පළවෙනිදා ඩිව් වෙන. ඒකට ඔයාට අර බිල් පළවෙනිදා ඩිව් වෙන බිල් ටික ගෙවා ගන්න විදියක් නැහැනේ. ඉතින් ඊට පස්සේ ඔයාට සිද්ධ වෙනවා ණයවල හිර වෙන්න. ඊට පස්සේ සමහරක් වෙලාවට ගොඩක් වෙලාවට ඔය හේතුව නිසා තමයි ඉන්වෙස්ටර්ලා පස්සේ දුවන්න වෙලා තියෙන්නේ ස්මෝල් ස්කේල් එන්ටිටි එකක් පොඩි බිස්නස් එකක් රන් කරන අයට. ඉතින් ওই ප්‍රශ්න ගොඩක් නතර කරගන්න පුළුවන් ඔයාට AI පාවිච්චි කරනවා නම්. මොකද කෑෂ් ෆ්ලෝ මැනේජ්මන්ට් එක ගැන ඉගෙන ගන්න ඔයාට තියෙන ලේසිම විදිය තමයි Claude ChatGPT වගේ AI platform එකක් use කරන එක. ඔයාට පුළුවන් ඔයාගේ business informations එක සේරම Claude වලට හරි Gemini වලට හරි දෙන්න. ඊට පස්සේ Gemini breakdown කරලා දෙයි මොන වගේ strategies දවා පාවිච්චි කරන්න ඕන ඔයාගේ cash flow එක හරියට manage කරගන්න. මොකද cash flow management ගැන අනිවාර්යෙන් හොඳට ඉගෙන ගන්න. ලොකු බරක් දීලා ඉගෙන ගන්න. මොකද ඒක ගොඩක් උදව් වෙනවා ඔයාගේ business එක බිඳුවේ ඉඳලා උපරිම මට්ටමටම ඉක්මනට අරගෙන යන්න. මොකද එතනින් එහාට ඒක නැතුව ඔයා යන්න හැදුවොත් ඒ ස්ටෙප් එක ස්කිප් කරන්න හැදුවොත් ඒකෙන් වෙන පාඩුව ගොඩක් වැඩි. ඒක අත්දැකීමෙන් මම කියන්නේ. මේ තියෙන්නේ ස්ටිකර්ස් වල සාම්පල් එකක් මගේ අලුතෙන් එන ෂැම්පූ එකේ මාකට් එකට. කලින් මගේ ෂැම්පූ වල ෂැම්පූ ස්ටිකර්ස් වල තිබුණා මේක උඩ මැට් ලැමිනේට් එකක්. මේකේ අද ඒක මට ගන්න බැරි වුණා. යාළ ගාව ස්ටොක් ඉවර වෙලා තිබුණ ලැමිනේට් එකේ මේ තියෙන්නේ අලුතෙන් එන රෑෂ් බාම් එකේ ස්ටිකර් සෙට් එක. ඒකෙත් කලර්ස් මේ සේරම ස්ටිකර්ස් ඩිසයින් කරේ මල්ලි. ඊළඟ print එකේදී මට පුළුවන් ලැමිනේට් එකත් එක්ක
මැට් ෆිනිෂිං එක්කම ගන්න. මොකද මැට් ෆිනිෂිං එකක් ආවම ඒක ප්‍රොඩක්ට් එකට මාර අර ප්‍රීමියම් ෆීලිං එකක් තියෙනවා. ඒකේ කලර්ස් ලස්සනයි. ගොඩක් දේවල් වෙනස් වෙනවා මැට් ෆිනිෂිං එකත් එක්ක.